හෙලෝ ළමයි කොහොමද ඔයාලට පොඩි මැසේජ් එකක් දෙන්න තමයි ආවේ. ඉතින් ඔයාලා බලන්නකෝ මෙන්න මේ ස්ටේටස් එක. මේක මම මගේ බිස්නස් පේජ් එකේ බිස්නස් WhatsApp එකේ දාපු ස්ටේටස් එක. අපි hair oil එකක් සෙල් කරනවානේ. ඉතින් මම ඒකට දාපු ස්ටේටස් එක. මම ඒකෙදි කිව්වේ අපි දැන් මම YouTube පටන් අරගෙන අවුරුදු 4කටත් කිට්ටු වෙනවා. ඉතින් මම මේ වෙනකන් කිසිම ඔයිල් එකක් ප්‍රොමෝට් කරලා නැහැ වෙන. يعني මම කඩෙන් ඔයිල් ගාලා නැහැ ළමයි කිසිම ඔයිල් එකක් මම ඔක්කොම ඉස්සර ඉඳලාම මගේ කොණ්ඩේට ගෙදර හදාගෙන තමයි ඔයිල් ගෑවි. ඉතින් එහෙම කඩේ කිසිම දෙයක් මම අරගෙන නැහැ. ඉතින් මට ඒ නිසා ප්‍රොමෝට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මම ඒ ස්ටේටස් එකෙන් කිව්වේ මම මෙන්න මේ මෙච්චර කාලයක් මම YouTube කරා මම අද වෙනකන් කිසිම ඔයිල් එකක් ප්‍රොමෝට් කරලා නැහැ. ඉතින් මට මං ගැනම හරි සතුටුයි. මොකද මම සල්ලි වලට උනා බොරු කරලා නැහැ නේ. ඉතින් අද කාලේ බොරුවට ප්‍රොමෝට් කරන මිනිස්සු ඉන්නවනේ මේක හොඳයි කියලා. ඊට පස්සේ ඒක ස්ටේටස් එකට රිප්ලයි එකක් දාලා තිබ්බ කීප දෙනෙක්ම ඒ වුණාට ඔයා මෙන්න මේ ඔයිල් එක ප්‍රොමෝට් කරා නේද? ඔයා මේක නේද ගහන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මැසේජ් ටික මට කීප දෙනෙක්ම WhatsApp එකට එව්වා මේ ඉන්නවා නේද? ඔයා මේකද ගෑවි කියලා. බලන්නකෝ ඉතින් මැසේජ් ටික ඔයාලා. ඉතින් මේ තියෙන්නේ page එකෙන් දාලා තිබ්බ ෆොටෝස් ටික. මේක මගේ YouTube channel එකේ hair journey එකේ දාපු එකේ ෆොටෝ ටික තමයි මේ තියෙන්නේ. ළමයි මට අන්තිම පාඩක් කියන්න තියෙන්නේ මගේ ෆොටෝස් දාලා මේ hair oil විකුණන නම් කවුරු හරි මේ බොරු feedback දාලා ඒවට අහු වෙන්න එපා. මම කිසිම වෙන ඔයිල් එකක් යූස් කරලා නැහැ. ප්‍රොමෝෂන් වත් කරලා නැත්තේ මම ඒව යූස් කරපු නැතේ. අහු වෙන්න එපා. දන්න අය දන්නවා මම මේ කතා කරන්නේ මොන hair oil එක ගැනද කියලා. මේ මොකද ගොඩාක් අය මට ස්ක්‍රීන්ෂොට් එව්වා ඒ ස්ටේටස් එක දානවත් එක්කම මේක ඔයා යූස් කරනවද මේකද ඔයා යූස් කරේ කියලා. ඉතින් අහු වෙන්න එපා ඒවට. ඉතින් මම එයාට කිව්වහමත් එයා කිව්වා අයින් කරන්න බෑ මිස් ගොඩක් වයිරල් ගිය එකක්. එහෙනම් වෙන කවුරු හරි ඒ ෆොටෝ එක ෆීඩ්බැක් එකක් විදිහට එවන්න නම් හිතන්නේ මේ ඒ ෆීඩ්බැක් එක ඉතින් එහෙම මගේ බිෆෝ ඇන්ඩ් ආෆ්ටර් ෆොටෝ දාලා මේ ෆීඩ්බැක් එවනවා කියලා එහෙනම් ඉතින් මොකක් හරි මානසික ආබාධයක් තියෙන්න ඕනේ එහෙම යවන්න නේද වෙන කෙනෙක් එක. ඒ නිසා ළමයි ඕවට අහු වෙන්න එපා. මගේ ෆොටෝස් වීඩියෝ දාලා කවුරු හරි ඔයිල් එකක් සෙල් කරනවා නම් ඒවට අහු වෙන්න එපා. මොකද මම ඔයිල් එක සෙල් කරන්න කලින් වුණත් මම කිසිම ප්‍රොමෝෂන් වීඩියෝ එකකට ගිහිල්ලා නැති කෙනෙක්. මම කිසිම ඔයිල් එකක් සෙල් කරලා නැහැ. මඩු ගානේ මම YouTube එකේ මගේ එක වීඩියෝ එක පෝස්ට් එකක්වත් දාලා නැහැ කලින්වත්. මේ තෙල් එක හොඳයි මේ තෙල් එක හොඳයි කියලා. ඉතින් ඒ නිසා බොරු වලට අහු වෙන්න එපා. ඉතින් මගේ ෆොටෝ දාලා before and after විදිහට ඔයිල් ප්‍රොමෝෂන් කරනවා නම් ඒවට අහු වෙන්න එපා ළමයි. ඔයාට ඔයිල් එක හොඳ වුණොත් හොඳයි. හැබැයි ඔයාට ඔයිල් එක නිසා ප්‍රශ්නයක් වුණොත් එහෙම මට කියන්න එපා. මාව විශ්වාස කළා තමයි ඔයිල් එක ගත්තේ කියලා. මොකද ඒකේ වගකීම මට බාර ගන්න බෑ. ඉතින් ඕක තමයි මට අද කියන්න